channel. ඉතින් අද කාලයකට පස්සේ vlog එකක් ගෙන්න යන්නේ. ඉතින් අද අපි යනවා කොළඹ. ඉතින් ගිහලා අපි මොන හරි අපිට ඕන දේවල් අරන් එන්න යන්නේ. බලමු ඉතින් අද මොනවද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලනවා ඇති අපි ඉස්සරහින් ඉඳන් කොළඹට කොහෙද හයිවේ එකක් තියෙන්නේ කියලා. නෑ අපේ තාත්තගේ වෑන් එක තියෙන්නේ මීගම. ඉතින් අපි මාකුඹුරින් බැහැලා දැන් මීගමුව බස් එකක හයිවේ එකේ යන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න දැන් අපි වෑන් එකත් අරන් ආයේ කොළඹ පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් අර වෑන් එකේ හෙල්ලුනේ ඉන්න තමයි ඔය කැමරාව හෙල්ලෙන්නේ. ඉතින් ඒක ගැන ඔයාලා ගණන් ගන්න එපා. ඉතින් guys අපි මේකම බන්ධනාගාරෙත් බලන්න ගියා. එළිය විතරයි දැක්කේ. ඇතුලේ යන්න බෑනේ ඉතින්. මට ෆොටෝ එකක් විතරයි ඉතින් ගාගන්න උනේ. ඔන්න ඉතින් අපි ඒ ගමන්ම නුගේගොඩ කූල් ප්ලැනට් එකකට ආවා. ඇඳුම් ටිකක් ගත්තා. අවුලන්නේ ඇඳුම් ටිකක් තිබ්බා. ඔයාලත් ඉන්න ගන්න. ඉතින් guys මෙතන තමයි කාස් එහෙම තියෙන්නේ. සෙල්ලම් බඩුවෙම තියෙනවා. ඔය ඉතින් පේනවනේ අපේ මල්ලි පොර වෙලා යන හැටි. යනවා කවවත් මතක නෑ. සුපිරි කාර් දිනවා මෙතන. ඉන්නකම සුපිරි කාර් ටිකක් පෙන්නන්නම්. කලින් පෙන්නුවේ අවුලියා. පේනවනේ සුපිරි සයිබර් ට්‍රක් ටිකකුත් තියෙනවා. මේ කාර් එකේ වර්ගය නම් මන් දන්නේ සුපිරි. මේ යට තියෙන එකක් මරු. ඉතින් guys මේ කාර් ටික තිබ්බේ වෙනම තැනක. පේනවනේ චෙවරොලට් එකක් තියෙනවා. ෆෙරාරි තියෙනවා. මරු මෙතන නම්. ඔන්න ඉතින් තියෙනවා දොර ඇරෙන කාර් එකක්. මෙතන තියෙන හැම කාර් එකක් වගේම 2000 උඩිය වගේ තමයි තියෙන්නේ. පොඩි කාස් තියෙනවා ඉතින් හොට් විල්ස් වගේ ඒවා. ඒවා ඉතින් 1000ක් විතර 800 ගණන් 900 ගණන් වගේ. පේනවනේ කාස් විතරක් නෙමෙයි ස්පයිඩර්මෑන්ලත් තියෙනවා. එක එක જાති තියෙනවා. ඔන්න ඉතින් දැන් අපි ඉන්නේ 3 වෙනි තට්ටුවේ. මෙතන තමයි මට හරියන ෂොට් තියෙන්නේ. ඉතින් මෙතන තිබ්බා හොඳ බ්‍රෑන්ඩ් වලින් එහෙම මේ වෙනවනේ. මෙන්න මේකේ උද්දයක් ගත්තම ඉතින් guys මේ තියෙන්නේ යුරෝ මොටර්ස් කියලා මේකේ කාස් ටිකක් තිබ්බා. මේ වෙලේ නම් තිබ්බේ නෑ වෙලිය අවුලන්නේ. ඒකත් මට ඉතින් guys මේ කාර් එක මට ආම්බෙන් හම්බුනේ. මේ කාර් එකේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි guys ඔන්න ඉතින් දැන් රෑ වෙලා ඔන්න අපි ආවා සපත්තු කඩේකට. ඉතින් මේකේ ලස්සන සපත්තු තියෙනවා. හැම සපත්තුවක් වගේම තියෙනවා. ඔයාලටත් ඇවිල්ලා ගන්න පුළුවන්. මේක තියෙන බොර්ලස් ගමුව. මේ කඩේ නම තමයි yesshoe.lk. ඔයාලට මම නම්බර් එකයි වෙබ්සයිට් එකේ ලින්ක් එකයි දාලා තියන්නම්. ඔයාලා මේ නම්බරේට කතා කරන්න නැත්නම් එයාලගේ Facebook page එකක් තියෙනවා. වෙබ්සයිට් එකකට යන්න. මට කියන්න මතකුණා guys මේ සපත්තු විතරක් නෙමෙයි hand bag, school bag ඒවත් තියෙනවා.
ඔන්න ඉතින් guys අපේ ට්‍රිප් එකත් ඉවරයි. දැන් අපි ගෙදර යන ගමන්. ඔන්න ඉතින් දැන් අපි අවිස්සාවෙල්ල ඉන්නේ. එහෙනම් ඉතින් මේ වගේ තව vlog එකක් ඕනනම් අපි subscribe කරලා තියාගන්න. මේක පොඩි vlog එකක් වුණානේ. අවුලක් නැහැ. කවදා හරි මම දිග vlog එකක් දාන්න try කරනවා. ඉතින් guys අපේ පැත්තේ කෝවිලේ පෙරහැරක් තියෙනවා. ඉතින් මේ සලසලා තින්නේ ඒකට. හරි guys අපි මේ vlog එක මෙතනින් ඉවර කරනවා. නම් හැමෝටම සුබ දවසක්.